ලංකාවේ ආර්ථික තත්ත්වයත් එක්ක ලංකාවේ ඉඳන්ම ඩොලර් වලින් පඩි ගන්න. ටිකට සමාගමක රිමෝට් ජොබ් එකක් කරන්න අපි හැමෝම කැමතියිනේ. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි රිමෝට් ජොබ්ස් හෙව්වත් සාර්ථක වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරනවා ජොබ්ස් හොයාගන්න රිමෝට් ජොබ්ස් හොයාගන්න පුළුවන් සයිට් මොනවද, CV එකක් කවර් ලෙටරයක් හරියට හදාගන්නේ කොහොමද කියලා. සුබ දවසක් වේවා හැමෝටම. ඒ වගේම පළවෙනි සයිට් එක විදිහට මම ඔයාලට දෙන්නේ LinkedIn එක. LinkedIn එක කියන්නේ මාර්ග අපිට ප්‍රයෝජනවත් ප්ලැට්ෆෝම් එකක්. හැමතිස්සම LinkedIn එක අප්ඩේට් කරන්න, තමන්ගේ දේවල් කරන දේවල් LinkedIn එක ඩේලි ෆුල් අප්ඩේට් කරනවා නම් ඒක මාර වැදගත්. මොකද අපි ඒකට ජොබ් වලට ඇප්ලයි කරන්න ඕනේ නැහැ සමහරවිට. කම්පැනිස් වලින් අපි හොයාගෙන තරමට අපි LinkedIn එක අපි එච්චර ස්ට්‍රෝං කරගන්න ඕනේ. හරි. ඔයාලට මුලින්ම LinkedIn එකේ ඇප්ලයි කරගන්නේ ඒක ගොඩක් අය කරනවා. එතකොට මෙතන තියෙනවා උඩ ටැබ් එකේ බාහිකේ තුන්වෙනි එක ජොබ්ස් කැටගරි. ඒක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ මෙතන අපි සර්ච් කරනවා රිමෝට් කියලා. ඔහොම ආවට පස්සේ අපිට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් ලොකේෂන් එක. දැනට අපි දැන් මම ඕස්ට්‍රේලියාව සර්ච් කරනවාද. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ජොබ්ස්. අපි Tamanට අවශ්‍ය ප්ලාස්පෝ අවශ්‍ය දෙක මේ විදිහට අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් කැමති විදිහකට. මොනවාද ෆ්‍රන්ට් එන්ඩ් වීවර්ද මක්සිමල් ලෙවල් එක ඉම්ප්ලිමන්ට් ටයිප් එක කම්පැනි කියනවා නම් කම්පැනි එහෙම කොහොම හරි මේ විදිහට ජොබ්ස් තියනවා දැනෙන්න. ඉතින් අපිට පුළුවන් මෙතනින් ඇප්ලයි කරගන්න ජොබ්ස් වලට ගිහිල්ලා එතන ඇප්ලයි බටන් එක දුන්නාට පස්සේ මේ විදිහට සබ්මිට් ඇප්ලිකේෂන් එක දෙන්න පුළුවන්. තමන්ගේ ඩීටේල්ස් ටික ෆිල් කරලා CV එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ විදිහට දෙවි සයිට් එක විදිහට මම දැනට තෝරගත්තා. මෙතන ඔයාලට මම මේක දාන්නම්. මම ඔයාලට ඔක්කොම ජොබ් සයිට් එක ඊට පස්සේ අපි නිකන් මම එක ගත්ත ලින්ක් එකක් මම කොටස් තුනක් ගත්තා සිමිලර් ගෲප් එකේ. ඔයාලට පුළුවන් ඒකට ගියාට පස්සේ ඉතින් තියෙනවා ඒගොල්ලන්ගේ දාලා තියෙන රිමෝට් ජොබ්ස් ටික. හරිද? දැනට මෙච්චරයි පෙන්නන්නේ. ඉතින් අපිට මේවට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක සයිට් එක මේකෙම දාලා තියෙනවා රිමෝට් ජොබ්ස්. සෑන්ඩ්ස්ෙන් තියෙනවා. ඒ වගේම තමයි මේ සයිට් එක හැම එකකම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හරියට බලලා අවශ්‍ය රිමෝට් ජොබ් එක ඔයාලට ගැලපෙන ඔයාලගේ ස්කිල්ස් වලට එක්ස්පීරියන්ස් වලට ගැලපෙන රිමෝට් ජොබ් එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සයිට් එක සයින් ඉන් වෙලා මම ඔයාලට පෙන්නන්න account එක හදාගන්න. මොකද මම දැන් ටවිටර් සයින් අප් වෙලා තියෙන නිසා තමයි මට මේ බැටෙන්නේ. ඊට පස්සේ මෙතන සැලරි එක අපිට දෙන්න පුළුවන් වෙබ්සයිට් එකේ ඒවා ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට මෙතන ජොබ් ටයිප් එක පාර්ට් ටයිම් ෆුල් ටයිම් ද කන්ට්‍රැක්ට් බේසිස් එක කොහොමද කියලා. ඊට මෙතන ජොබ්ස් තියෙනවා. ඇප්ලයි බටන් එක ක්ලික් කරලා ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා මෙතන ඩීටේල්ස් ටික ෆිල් කරලා අපි CV එක අප්ලෝඩ් කරලා
අපට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම එක ක්ලීන් ප්‍රොෆෙෂනල් විදියට අනිවාර්යයෙන්ම CV එක හදාගන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවෙන් පිට මේක ලංකාවේ ජොබ්ස් වලට මාර්කට් එක ලංකාවෙන් පිට කම්පැනිස් වලට ඇප්ලයි කරනවා නම් මම මේ සයිට් එකකින් CV එක හදාගන්න රෙකමන්ඩ් කරනවා ඔයාලට. just අපි ලින්ක් එක අරගෙන මේකේ පේස්ට් කරලා ගියාට පස්සේ මේ විදියට වැටෙනවා. අන්න ඊට පස්සේ මෙතනින් login to Europass කියලා දුන්නාට පස්සේ මොකද මගේ දැනට login වෙලා තියෙන්නේ. මොකද මම account එක හදන්න තියෙන්නේ. ඒක නිසා දැන් තමයි password එක log කරලා මේක ලොකු case එකක් නෑ. ඔයාලා login වෙන්න මේ account එක හදාගන්න ඒක හරි ලේසි. එතන තියෙනවා ඔයගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් එකට එනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට තියෙනවා create and export your CV. හරිද? මෙතන පුළුවන් ඔයාලගේ දැනට තියෙන CV එක export කරලා හරි create කරලා මෙතන ඔයාලට පුළුවන් cover letter එකක් හදාගන්න. හරිද? මම දැනට ඔයාලට මුලින්ම CV එක හදන්න දෙන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා use the standard CV builder, try new CV builder කියලා. කැමති එකක් දෙන්න. මම මෙතන ස්ටෑන්ඩඩ් එක දෙනවා ඔයාලට. ඒකෙන් මේකේ මාර ලේසි කියන්නේ මෙතන පුළුවන් අපේ ප්‍රොෆයිල් එක අපි මේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න ඕනේ. හරිද? මේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා මම ඔයාලට පෙන්නන්නම්. ප්‍රොෆයිල් එක අපිට සම්පූර්ණයෙන්ම අප්ඩේට් කරන්න ඕනේ. හරිද? ඉතින් ඒ විදිහට ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා මෙතෙන්ට ගෙනාවට පස්සේ start from your profile කියලා දෙන්න පුළුවන්. නැත්නම් start from Europass CV කියලා දෙන්න පුළුවන්. නැත්නම් create model CV එකක් දෙන්න පුළුවන්. මම ලේසි මේක ලේසි start from your profile කියලා දෙන්න. ඊට පස්සේ මෙතන දෙන අපි ෆොටෝ එක අපි වැටෙන විදිය මොකක්ද මේ අපේ description එක ඉන්ෆර්මේෂන් ඔක්කොම මෙතන වැටෙනවා හැමදේම. ඒ ටික බලලා next දෙන්න පුළුවන්. ඒක වැටෙන්නේ නැහැ. next දීලා මෙතන name එකක් දීලා ඊට පස්සේ download කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන්ම cover letter එකක් site එකෙන්ම අපිට පුළුවන් cover letter එකක් හදාගන්න. හොඳ strong cover letter එකක් නැත්නම් ඔයාලට ChatGPT හරි Claude හරි use කරලා ඔයාලට CV එක upload කරලා cover letter එකක් හදාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මෙතන තියෙනවානේ write your cover letter කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා standard cover letter. ඊට try new cover letter පුළුවන්. මෙතන try කරලා බලන්න පුළුවන්. start from Europass cover letters and create new cover letter කියලා දෙන්න පුළුවන්. මෙතන තියෙන details ටික fill කරලා
දෙන්න පුළුවන් නැත්නම් next දෙන්න පුළුවන් හින්දා මම next දෙනවා receive field marks okay මම details ටික fill කරගත්ත මේ ඔක්කොම හරියට fill කරගන්න percentage next දෙනවා අර පේන විදිහට සාමාන්‍යයෙන් අපි වීඩියෝ ඉතින් ඒක කියනවා ඒ වගේම අපිට කරන්න පාරට කෝඩ් එක සබ්ජෙක්ට් තමයි CV එක අප්ලෝඩ් කරලා පස්සේ පාරට කරලා දෙනවා ඊට තමයි ඊට පස්සේ තියෙන්නේ අපිට ජොබ් අදාළ සයිට් එකේ ජොබ් ටිකක් දෙයක් මට කියන්න ඕනේ ඇප්ලයි කරද්දී අනිවාර්යෙන්ම CV සොයා 2-3ක් හදාගෙන ඉන්න මොකද හැම එකටම හැම ජොබ් එකකටම එකම CV එක අප්ඩේට් කරන්න අප්ලෝඩ් කරන්න ඇප්ලයි කරන්න යන්න එපා හැම CV එකකටම හැම ජොබ් එකකටම ඉතින් මම රෙකමන්ඩ් කරනවා CVs 2-3ක් හදාගෙන තියාගන්න ජොබ් එකකින් ජොබ් එකට ඇප්ලයි කරන්න වෙනස් විදියට ඊට පස්සේ